දමස්කස් වානය යනු සිරියාවේ දමස්කස් නුවර කේන්ද්‍ර කොටගත් මැද පෙරදිග වානීය කර්මාන්තයේ නිපද වූ විස්මිත වානීය වර්ගයක්. තහවුරු වූ සාක්ෂි අනුව දමස්කස් වානයේ නිපදවීම සඳහා භාවිතා කළ හැකි ලොව එකම යපස් ලැබුණේ ලංකාවේ යපස්සාකරවලින්. එකල ලංකාවේ දියුණු පතල් කර්මාන්තයක් තිබූ අතර ලංකාවේ පතල් වලින් ලැබුණු ඉස්තරම් යපස් මෙන්ම වටිනා මැණික් වලට ලොව ඉහළ ඉල්ලුමක් තිබුණා. ලංකාවේ පැරණි පතල්කරුවන් යපස් කුණුකට යකඩ ලබාගෙන එම යකඩ කොට්ටි දමස්කස් වානයේ තැනීම සඳහා මැද පෙරදිගට අපනයනය කළ බව පැවසෙනවා. ක්‍රිස්තු වර්ෂ 1700ත් අතර ලොව රණකාමීන්ගේ ප්‍රියතම අසිපත් නිම වූයේ දමස්කස් වානය වලින්. දමස්කස් වානයේ අසිපත් අතිශයින්ම මුවහත් වූ අතර කඩු හරඹවලදී එම අසිපත්වල ගැටුණු වෙනත් අසිපත් දෙකඩ වූ බවද වාර්තා වනවා. එමෙන්ම දමස්කස් වානයේ අසිපත්වල තවත් සුවිශේෂී ගුණාංග දෙකක් නම් ඒවා සැහැල්ලු වීම නිසා සටන්කාමියාට පහසුවෙන් හැසිරවිය හැකි වීම හා සුනාම්‍ය වීම නිසා කැඩී යාමට හැකියාව අවම වීමයි. දමස්කස් වානයේ තැනීමේ රහස දැන සිටියේ එකල සිරියාවේ දමස්කස් නුවර කේන්ද්‍ර කරගත් වානීය කර්මාන්තයේ ශිල්පීන් විසින් වන අතර දැන් එම තාක්ෂණය අභාවයට ගොස් ඇත. දමස්කස් වානයේ අසිපතක් හඳුනාගත හැකි ප්‍රධාන සලකුණ නම් එහි තලයේ ඇති දිය රැලි මෙන් පෙනෙන වෛරම් රටාවයි. පැරණි දමස්කස් අසිපත්වල සාම්පලගෙන ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණික විද්‍යාලයේ සිදු කළ පර්යේෂණයකදී දමස්කස් අසිපත්වල අපූර්ව හැකියාවන් වලට ඒ හේතුව එම වානයේ සෑදීමේ ක්‍රියාවලිය අනුව ස්වභාවිකවම වානය තුල ඇතිවන කාබන් නැනෝ බට ලෙසින් හැඳින්වෙන ශක්තිමත් කාබන් දාම හා සිමෙන්ටයිඩ් නැනෝ තන්තු හේතුවෙන් බව සොයාගෙන තිබෙනවා. බලන්න අතීතයේ ලංකාව කියන්නේ නොඑක් දේවල් මුළු ලෝකෙටම අපනයනය කළ ඉතා දියුණු සමෘද්ධිමත් රටක්. මොකද්ද අවාසනාවකට අද ඒ සියල්ල අපට හිමි වෙලා ගිහිල්ලා තියෙනවා. එසේනම් තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්. මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.